ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම ආවේ ඔයාලා ගොඩක් කැමතිම විදිහේ වීඩියෝ එකක් අරගෙන. අද මම ආවේ මහරගම ලේඩි ජේ එකට. වෙනදා වගේම ලේඩි ජේ එක අලුත් බඩු ගොඩකින් පුරවලා තිනවා. එන්නකෝ වැඩි වෙලා ගන්න නැතුව මෙතන තියෙන අයිටම්ස් මොනවද කියලා බලාගෙනම යන්න. කොලෙක්ෂන් එකක් යාලා ගාව තිබ්බා. මේ එකක් උනේ රුපියල් 990යි. ඒ වගේම මෙන්න මේ වගේ තවත් ලස්සන ඩෙකොරේෂන් අයිටම්ස් උත් යාලාගේ තිබ්බා. වෙනද වගේම මේ වගේ මැටි වලින් හදපු පිඟන් කෝප්ප ඒ වගේ දේවලුත් මෙයාලගේ මේ පාරත් ගන්න තිබ්බා. මට හිතෙන විදිහට බොරැල්ල ලේඩි ජේ එකට වඩා මහරගම ලේඩි ජේ එකේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ කේන් අයිටම්ස් බ්ලොක් කලෙක්ෂන් එකක් යාලගේ ඇවිල්ලා තිබ්බා. ගාඩ්නින් වලට අවශ්‍ය මෙන්න මේ වගේ අයිටම්ස් උත් යාලා ගාව ගන්න තිබ්බා. ප්ලේට් එකකුනේ රුපියල් 1190යි. ලේඩි ජේ එකේ මේ පාරත් ආර්ටිෆිෂල් ෆ්ලවර්ස් ලොක් කලෙක්ෂන් එකක් තිබ්බා. මෙන්න මේක නම් රුපියල් 22500ක් වුණා. මම හිතන විදිහට බ්‍රෑන්ඩ් එක අනුවත් මේවයි ප්‍රයිසස් වෙනස් වෙනවා. මෙන්න මේ බොටල් එක උනේ රුපියල් 650යි. මෙන්න මේ ස්ක්වයර් ෂේප් ස්ටෝරේජ් බොක්ස් එක උනේ රුපියල් 990යි. මෙන්න මේ එයා ටයිට් ජාර් එක උනේ රුපියල් 950යි.
ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ගොඩක් අයිටම්ස් යාලා ගන්න තිබ්බා. මේ බලන්නකො මේ මග් වල ලස්සන. මෙන්න මේ මග් දෙකම 1790යි උනේ. මෙන්න මේ බේකින් ඩිෂ් එකකිනුත් එක එක කලර්ස් යාලාගේ වෙනද වගේම ගන්න තිබ්බා. මෙන්න මේ 4 pack ceramic mug set එක උනේ රුපියල් 1750යි. මෙන්න මේ mug collection එකේ A to Z letters උයි ඒ වගේම numbers උයි තිබ්බා. මෙන්න මේ mug එකක් උනේ රුපියල් 850යි. ලස්සන මග්සුත් යාලක් ගන්න තිබ්බා. මේ බලන්නකො මේ මග් එකේ ලස්සන මේ මග් එකේ රුපියල් 890යි. මේ ඩැනි හෝම් ග්ලාස් ජාර් එක උනේ රුපියල් 1490යි. මෙන්න මේක උනේ රුපියල් 1250යි. ප්ලේට්ස් උත් යාලා ගන්න තිබ්බා. මේ ප්ලේට් එකක් උනේ රුපියල් 1150යි. සයිඩ් එකේ තියෙන මේ ඩිෂ් වලට ලස්සන චූටි ප්ලේට්ස් ඔයාලට මැච් කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්ලේට් එකක් වෙන්නේ රුපියල් 590යි. හරි බෝල් එක උනේ රුපියල් 1590යි. ඒ ඩිසයින් එකෙම ප්ලේට්ස් උත් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ චූටි කරි ඩිෂ් එකක් උනේ රුපියල් 390යි. මෙතන හරිම ලස්සන කලර්ෆුල් එක සයිස් වල රෙමිකින්ස් උත් ගන්න තිබ්බා. මෙන්න මේ ග්‍රීන් කලර් ලස්සන ඩිසයින් තියෙන ප්ලේට් එක උනේ රුපියල් 1450යි. මම දැක්ක විදිහට නම් මෙයාලා ගොඩක් අයිටම්ස් තියෙන ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකෙන් තමයි. මම මෙතන ඔයාලට පෙන්වුවේ ලේඩි ජේ එකේ කිචන් අයිටම්ස් තියෙන තැන විතරයි. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙතනින් පුංචි අයට ටොයිස් ඒ වගේම ඔයාලට අවශ්‍ය ඇඳුම් පැළඳුනුත් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතින් අද මම ලේඩි ජේ එකේ ඔයාලට කිචන් අයිටම්ස් ගොඩාක් පෙන්නුවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.